තේ එකක් බොන ගමන් පොඩි දෙයක් අපි කතා කරමු. දැන් ළමයි හැමෝම කතා කරන්නේ වරද්දපු කට්ටිය ගැන. ඒ කියන්නේ වරද්දලා හරි ගස්ස ගත්ත කට්ටිය ගැන. එතකොට බලන්න කවුද අපේ හොඳටම අපිට හම්බෙන්නේ කවුද? තෝමස් ඇල්වා එඩිසන්. එයා 999 වතාවක්ම වරද්දලා තමයි බල්බ් එක හොයාගත්තා කියලා කියන්නේ. හැබැයි ටෙස්ලා දවස් 5කින් වගේ ඉක්මනින් හදාගන්නවා අර තෝමස් ඇල්වා එඩිසන් මේ ඒකේ ලස්සන කතාවකුත් තියෙනවා. ඒක පොඩ්ඩක් හොයලා බලන්න. බල්බ් එක දෙන්න බෑ කිව්වට පස්සේ තමයි එයා දවස් 5කින් වගේ හොයාගන්නේ. හැබැයි පොඩි කාලේ ඉඳන් කතා කරේ අපි තෝමස් ඇල්වා එඩිසන් ගැන. හැබැයි අපි කතා කරේ නෑ වැඩි ටෙස්ලා ගැන. හේතුව මොකද්ද? එකපාරම කරගත්ත මනුස්සයට ඇයි එහෙම අඩු සැලකිල්ලක් වගේ දෙනවනේ. දැන් අපිට ඒ ලෙවල් ක්ලාස් වලට ගියපුවාම ගුරුවරු කිව්වේ ඒ 9ක් 8ක් අරන් ආපු ළමයි ෆේල් වෙනවා, කෙල වෙලා යනවා. ඔන්න ඔහොම තමයි කිව්වේ. හරි. එතකොට හැබැයි ඒ 4ක් 5ක් අරන් ආපු ළමයින්ට කියනවා ඒ 4ක් 5ක් අරගෙන ඇවිල්ලා දිස්ත්‍රික් ෆස්ට් වුණා. එන්නේ ඒ වගේ වෙන මොටිවේෂන් දෙනවා. ඇයි අර ළමයාට විතරක් මොටිවේෂන් නොදී අරයට විතරක් මොටිවේෂන් දෙන්නේ? මම කැමති කමෙන්ට් කරගෙන යනවා නම් යටි. නිකන් හේතුවක්, සාධාරණ හේතුවක් නිකන් කියන්න.